හිතන්නකො ෆෝඩ් එකේ ඉන්ජිනියර්ස්ලා රහස් ලැබ් එකක එයාලගේ GT500 එකේ යක්ෂ version එකක් හැදුවා. ඒත් ඒක පාට දාන්න බැරි තරම් පිස්සු වැඩි කියලා ෆෝඩ් එකෙන් ඒ ප්‍රොජෙක්ට් එක කැන්සල් කළා. ඉතින් කුසල්ලි නොආ ඉල්ලපු Shelby GT500 Code Red කියන්නේ ඒ ලැබ් එකෙන් පැනලා ආපු මුර්ගයක්. Code Red කියන නම ආවේ මේක ෆෝඩ් එක ඇතුලේ තිබ්බ එක්ස්පෙරිමෙන්ටල් ප්‍රොජෙක්ට් එකක කෝඩ් නේම් එකෙන්. ඉතින් ඒක අරමුණ උනේ Mustang එකකින් ගන්න පුළුවන් උපරිම හෝස් පවර් එක ගන්න එක. ඉතින් ෆෝඩ් එකට අනුව ඒක සාමාන්‍ය පාරට 2 extreme. ඒ Shelby American සමාගම කිව්වා අපි මේක අනිවාර්යෙන් හදනවා කියලා. ඉතින් කොහොමද යාලා මේ හෝස් පවර් 1300 ක යකාව හැදුවේ? යාලා ෆැක්ටරි එකකින් ආපු GT500 එකේ සුපර් චාර්ජ් එක අයින් කරලා ඒ වෙනුවට Nissan Racing Engines ලගේ ට්වින් ටර්බෝ සිස්ටම් එකක් හයි කරා. සුපර් චාර්ජ් එක මුලින්දම පවර් එක දෙනකොට ට්වින් ටර්බෝස් වලින් high RPM එකේ තියෙන්නේ නියුක්ලියර් බෝම්බ එක වගේ පවර් එකක්. ඉතින් ඒක තමයි Code Red එකේ රහස. ඉතින් හැබැයි මේ හෝස් පවර් 1300 rear wheel drive කාර් එකක්. ඒ කියන්නේ මේක Porsche එකක් වගේ කෝනස් ගන්න හදපු වාහනයක් නන් නෙමෙයි. මේක කෙලින් පාරක ඩ්‍රැග් ස්ට්‍රිප් එකක Bugatti Koenigsegg වගේ හයිපර්කස් දඩයන් කරන්න හදපු American straight line missile එකක්. ඉතින් ඒක drive කරන්න ස්කිල් එක විතරම මදි. ධෛර්යයත් ඕනේ. ඉතින් Shelby GT500 Code Red කියන්නේ ෆැක්ටරි එකකට වුණත් පිස්සු වැඩි කියලා හිතුණු අයිඩියා එකක් Shelby American සමග ඇත්තක් කරපු American muscle car ඉතිහාසයේ තියෙන එක්ස්ට්‍රීම් ගියපු නිර්භීතම නිර්මාණයක්. ඉතින් ඔයාලට හොස් පවර් 1300ක Mustang එකක් තිබුණොත් ඔයා ඒක පාර පදින්න බයද? නැත්නම් ඔයා challenge accepted කියලා පදිනවද? කමෙන්ට් එකකින් කියන්න. වාහන ලෝකේ මේ වගේ එක්ස්ට්‍රීම් මැෂින්ස් ගැන තව දැනගන්න අපේ page එක follow කරන්න.